අද අපි ඉගෙන ගන්න යන්නේ nouns එහෙමත් නැත්නම් නාම පද ගැන. මොනවද මේ nouns කියන්නේ? සරලවම කිව්වොත් nouns කියන්නේ අපිට පේන දේවල් එකින් එක වෙන වෙනම අඳුර ගන්න භාවිතා කරන වචන වලට. ඉතින් අපි දැන් බලමු මොනවද මේ අපිට පේන දේවල් කියලා. හිතන්න, ඔයාගේ ගෙදර ඔයාට පේන දේවල් මොනවද? ඔයාගේ ගෙදර ඔයාට පේන පුද්ගලයන් කවුද? ඉගෙන ගත්ත nouns අපිට පුළුවන් ආකාර දෙකකින් අඳුර ගන්න. මොනවද මේ ආකාර දෙක? ඒ තමයි ඒක වචන සහ බහු වචන. ඉංග්‍රීසි වලින් කිව්වොත් ඒක වචන නාමපද කියන්නේ singular nouns, බහු වචන නාමපද කියන්නේ plural nouns. ඉතින් අපි සිංහල කතා කරද්දී ඒක වචන සහ බහු වචන භාවිතා කරනවා. ඒ වගේම අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් singular සහ plural nouns වෙන වෙනම ඉගෙන ගන්න ඕනි. ඒ වගේම singular nouns plural වලට හරවන්න ඉගෙන ගන්නත් ඕනි. ඉතින් ඉංග්‍රීසි භාෂාවේ singular nouns plural බවට හරවන ක්‍රම 4ක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි singular noun එකේ අගට s අකුර එකතු කරන ක්‍රමය. එතකොට හිතන්න book කියන noun එක කොහොමද plural කරන්නේ? නැත්නම් කොහොමද බහු වචනයක් බවට හරවන්නේ? book කියන noun එක අගට s අකුර එකතු කරාම books වෙනවා. එතකොට pen pens වෙනවා. අගට x එකතු කරනවා. mother mothers වෙනවා. තේරුණා නේද? ඉතින් අපි දැන් බලමු දෙවෙනි ක්‍රමය මොකක්ද කියලා. s ss sh x o යන අකුරු වලින් අවසන් වන singular noun එකක් අගට es එකතු කරලා අපි plural කරනවා. එතකොට box අගට es එකතු වෙනවා. boxers වෙනවා. ක්ලාස් අගට es එකතු වෙනවා. classes වෙනවා. හරි. මීළඟට අවසන් අකුරු y නම් y අකුරු වෙනුවට ies යන අකුරු ආදේශ කරනවා. y අකුර අයින් කරනවා. city y අකුර අයින් කරනවා. ies එකතු වෙලා cities වෙනවා. හැබැයි y අකුරට කලින් තියෙන වවල් අකුරක් නම් y අකුරක් සමග s අකුර එකතු වෙනවා. ඉතින් වවල් අකුරු කියන්නේ a e i o u කියන අකුරු. days වෙනවා අගට s එකතු වෙලා. f සහ fe යන අකුරු වලින් ඉවර වෙන singular noun එක අගට f සහ fe වෙනුවට ves එකතු කරනවා. කොහොමද අපි leaf කියන noun එක plural කරන්නේ? leaf කියන්නේ කොළය. අග තියෙන f අයින් වෙනවා. ves එකතු වෙනවා. එතකොට leaves විදිහට noun එක plural වෙනවා. හරි. අපි දැන් බලමු මේ උදාහරණේ. life කියන singular noun එක කොහොමද plural බවට හරවන්නේ? life කියන noun එකේ fe අයින් වෙනවා. ves එකතු වෙනවා. එතකොට lives වෙනවා. හරි. අද අපි noun කියන්නේ මොනවද? noun අඳුරගන්නේ කොහොමද? singular noun මොනවද? plural noun මොනවද? එතකොට singular nouns plural nouns කරන ක්‍රම මොනවද කියලා ඉගෙන ගත්තා.